දවසක් ප්‍රසිද්ධ දේශකයෙක් යාගේ දේශනීය පටන් ගත්තේ අතේ තිබුණු රුපියල් 5000 නෝට්ටුවක් උඩට ඔසවලා පෙන්නලා. කවුද මේ නෝට්ටුවට කැමති? දේශකයා ඇහුවා. ශාලාවේ හිටපු හැමෝම වගේ අත ඉස්සුවා. ඊට පස්සේ එයා ඒ නෝට්ටුව අතේ තියලම හොඳටම බුලි කරලා පොඩි කළා. දැන් කවුද මේකට කැමති? එයා ආයෙත් ඇහුවා. තාමත් මිනිස්සු අතිස්සුවා. අන්තිමට එයා ඒ පොඩි වුණු නෝට්ටුව බිම දාලා දූවිලි ගැවෙනකම්ම සපත්තුවෙන් පෑගුවා. දැන් මේක කිලිටි. පොඩි වෙලා. තාමත් මේක ඕනයි ඉන්නවද? ඒත් මිනිස්සු හැමෝම අතිස්සුවා. එතකොට එයා hina වෙලා මෙහෙම කිව්වා. මේකෙන් ලොකු පාඩමක් ඉගෙන ගන්න. මම මේක කොච්චර පොඩි කළත් පාගලා දැම්මත් මේකේ වටිනාකම රුපියල් 5000මයි. ඒකේ වටිනාකම පොඩ්ඩක්වත් අඩු වුණේ නෑ නේද? යාළුවනේ, ජීවිතේ ප්‍රශ්න සමහර වෙලාවට ඔයාව බිම දාලා පාගලා දායි. ඔයාට හිතෙයි ඔයා වැඩකට නැති කෙනෙක් කියලා. ඒත් මතක තියාගන්න. ඔයා වැටුණට, තැළුණට ඔයාගේ වටිනාකම කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඔයා තාමත් මිල කළ නොහැකි වටිනා කෙනෙක්.